ඉතින් යාළුවනේ මම දවස පටන් ගන්නේ උදේ 8:00ට වගේ. good morning යාළුවනේ. ඉතින් මං දවසේ මුලින්ම කරන්නේ මම නිදාගන්න ඇද අස්කරන එක. ඉතින් මම හිතර මේ තමන් නිදාගට ඇද අස්කරන එක වාගේ දවසේ වැඩකරට ලොකු උදවක් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මම බාත්රූම් එකට ගිහිල්ලා ටූත් පේස්ට් ටිකක් දාගෙන ඉවරලා ඊරයට කෑවේ පුනාදි කියලා මතක් කර ඔන්නම තක්මතිනවා. ඉතින් ඇසින් කොන්ඩෙත් ටිකක් හදාගන්න දන්නන්ති ඉතින් මම දත්ම දිනවා හරිතින් මම දත්මතිර වෙල්ලා මම මෙන්න මේ වගේ මුණ හෝද ගන්න තිංගිරවල් මම මෙන්න මේ වගේ මුණ පියසා ගන්න හොඳට ඉතින් ඊට පස්සේ යන්නේ මගේ කාමරේට කාමරේට ගිහලා මම ඇඳුමක් තෝරගන්නවා මොකක්ද ගන්නේ ගත්ත අපි රෙඩ් කලර් ටී-ෂර්ට් එකක් ගමු හරි ඔන්න නැතගත්ත ටී-ෂර්ට් එක දැන් සුපිරි ඉතින් යාළුවනේ ඊට පස්සේ මං යන්නේ මේ සිට ඉතින් මේ ඉඳගත්තට පස්සේ මං මගේ දවසේ මුලින්ම කරන්නේ පාඩයක් වැඩ ගන්න. ඉතින් මෙන්න මේ වගේ ඇත්තටම උදේ මට පාඩම් කරන්න හිතෙන්නෙම නෑ. ඉතින් ඒකින්ද කරන් ටිකක් හදලා තමයි මං පාඩම් කරන්න ඒවා පටන් ගන්න. ඉතින් මට මතකයි ක්ලාස් එකේ වැඩක් තිබ්බා. ඉතින් ඔන්න ඒ වැඩ මම වැඩ කරන්නේ. ඉතින් ඔන්නම මැච් වලට මට ගණන් ටිකක් තියෙනවා දැන් හදන්න. ඉතින් ඔන්න මම ගණන් ටිකක් හදනවා. දහයට වගේ තමයි ම පාඩම් කරලා ඉවර කරන්නේ. ඉතින් සාමාන්‍ය පැය දෙකක් වගේ මම පාඩම් කරනවා. ඉතින් ඔන්නම කරන් ටික හදනවා. ඉතින් මම මේක මේ වීඩියෝ එක ෆාස්ට් ෆෝවර්ඩ් කරලා තියෙන්නේ ඔයාලට කමෙන්ට් වෙන හින්දා. ඊට පස්සේ මම පාඩම් කරන සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්නේ. ඉතින් අද නම් මට පාඩම් කරන්න තියෙන්නේ හිස්ටරි. ඉතින් හිස්ටරි අපි පාඩම් කරමු. ඉතින් ඔන්නම ඉතින් හිස්ටරි නම් ගොඩක් තියෙනවා පාඩම් කරන්න. ඉතින් ඔන්නම මම හිස්ටරි පාඩම් කරනවා. ඉතින් සමහරවිට පැයක් වගේ හිස්ටරි පාඩම් කරනවා. දැන්නම් ඇති වගේ පාඩම් කරලා ඉතින් බඩගින්නකුත් තියෙනවා. අපි එහෙනම් කන්න යන්න. ඉතින් ඔන්නම අම්මා දුව රසමස බත් එක පිටන් ආවා. දැන් තියෙන්නේ කණ්ඩ තමයි. මේ සමහර මම කන ගමන් මක්කරි ටීවී එකේ යන ෆිල්ම් එකක් වගේ දාන් තමයි කන්නේ. ඉතින් කොමරි කාර්ය වෙලා මං යනවා දවල් 12ට වගේ පොස්ට් එකක් දාගන්න. ඉතින් ඊට පස්සේ මං යන්නේ මගේ අලුත් මොකරගාවට. ඉතින් අලුත් මොකරගාවට ගිහිල්ලා මම ඔන් කරගන්නවා අලුත් මොකරගාව. ඉතින් මං ලැප් එක ඔන් කරපුව මං යන්නේ YouTube එකට. ඉතින් YouTube එකට ගිහිල්ලා බලනවා මගේ channel එක log වෙලා කොහොමද subscribers like කරනවද videos වලට likes තියනවද ඒ වගේ ඒවා ටිකක් බලලා ඉවර වෙලා ඉතින් ඊයේස මං ගන්නේ මගේ diary එක. ඉතින් මේ diary තමයි මං මගේ videos ideas ටික ලියන්නේ. ඉතින් අද නම් මට තියෙන්නේ කරන්න මගේ මෙන්න මේ මං දාන වීඩියෝ එකේ thumbnail එකක් හදන්න. ඉතින් මේ වීඩියෝ එකට වැටෙන්නේ මේ වීඩියෝ එකේ හදන thumbnail එක තමයි. ඉතින් මම thumbnail එක හදන්න කලින් ඒකට අවශ්‍ය කරන accessories ටික මම ඒවා ටික කලින් install කරගන්නවා. ඉතින් ඔන්න මම Google එකට ගිහිල්ලා මම thumbnail එකට අවශ්‍ය කරන photos videos වගේ මම මේවට download කරලා ඒවා පෙම්ම එනවා ෆයිල් එකක් දාලා මම දැන් හදාගෙන තියෙනවා. එතකොට මට
ලේසි thumbnail එක හදන්න. ප්‍රෙස් මේ තියෙන්නේ මං අද වීඩියෝෙන් හදපු thumbnail එක ඔයාලට පේනවා ඇති කොහමද හොඳයිනේ රිවර්ස් මේ thumbnail ලස්සනයි අනිවාර්යෙන් comment එකක් දාන්න යන්න ඉතින් මේ වීඩියෝට වැටෙන්නේ මෙන්න මේ thumbnail එක තමයි ඉතින් ඊට පස්සේ කරන්නේ මම diary open කරලා මම හදාගත්ත title එක මේ ඉන්න මේකේ notepad එක ටයිප් කරගන්න එක. ඉතින් මේ වීඩියෝ දාන්න ඔන්න ඔය ටයිටල් එක තමයි. ඉතින් ඔන්න මම ඒ නෝට්පෑඩ් එකේ මේ වීඩියෝ දාන්න ටයිටල් එක ටයිප් කරලා තියාගන්නවා. ඉතින් ඒතර මම ලේසි වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ටයිටල් එක කොපි පේස්ට් කරන්න විතරයි ඕන වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මම channel එකේ ඉස්සරහ දාන ඉන්න වීඩියෝ අරගෙන ඉවර වෙලා ඉතින් ඒකට අදාළ කරන තොරතුරු වගේ හොයන. ඉතින් සාමාන්‍යයෙන් රිසර්ච් කරන ඒ වීඩියෝ හදන්න කලින් මම ඉතින් ඔන්න වගේ වැදගත් කරුණු තියනවා මම මේ වගේ පොතක ලියා ගන්නවා. ඉතින් ඔන්න ඔය මම Google එකෙන් සර්ච් කර කර මෙන්න මේ වගේ කරුණු හොයා ගන්නවා. ඉතින් මම සාමාන්‍යයෙන් වීඩියෝ එකක් හදන්න කලින් මේ වගේ කරුණු හොයන් තමයි වීඩියෝ එකක් හදන්න පටන් ගන්නේ. ඉතින් ඊට පස්සේ මං ආයෙමත් YouTube එකට එනවා. ඉතින් YouTube එකට ගිහිල්ලා ඉතින් මං සින්දුවක් දාලා ඉතින් චුට්ටක් සින්දුව අහලා ටිකක් enjoy කරන time එක තමයි මේක. ඉතින් ඔන්න මම සින්දුව අහලා ටිකක් enjoy කරනවා. ඉතින් ඔන්න මම සින්දුව අහලා ඉවර වෙලා මම වගේ ලැප්ටොප් එක shut down කරනවා. ඉතින් guys මම හිතනවා ඔයාලට vlog එක enjoy කරන්න කියලා. දැන් ගොඩක් රෑ වෙලා. ඉතින් දැන් ඔය තියෙන්නේ නිදාගන්න. ඉතින් මොකක් හරි vlog එකේ අඩුපාඩුවක් වගේ තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් guys තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.